සුබ දවසක් හැමෝටම. අද අපි දෙන්න පාන්දර මල්ලි කීයටද පිටත් වුනේ? 4ට. මේ අපි ඉන්නේ දැන් මේ කොහෙද? අම්බේවැලනේ. අපි ඉන්නේ අම්බේවැල. අඳුරුක් තියෙනවා වහිර දන්නේ නැහැ. මේ අපි හරක් බලන්න නම් යන්නේ. හරක් බලන්න යන්නේ. අපි මේ තියෙන ඒරියා එකට අපිට වෙලාවල අපි දැන් යනවා කොහෙටද මන්නේ? අපි යන්නේ බෝමුරල්ලට. බෝමුරල්ලට ගිහිල්ලා එතනින් පස්සේ බලමු මොකද කරන්න කියලා. ඔව්. මේ අපි නවතින තැනට ගිහිල්ලා මේ බඩු ටික තියලා ඉන්නේ නැත්තම් බඩු ටික දැක්කම නියම අපිටත් තිස්සෙදර. ඔව් බෝමුරේ උස්සන් ආවේ සෑහෙන මලුකට. මොකද අපි කැම්පින් වලටත් එක්ක ආවේ දවස් 3යි. දවස් 3ක ට්‍රිප් එකක් මේ. බඩු ටික හැමම දාලා ආවේ උස්සන් ඇවිල්ලා එපා වෙනම. මේ අපි දෙන්න විතරයි ඉන්නේ අද අනිත් අය නැහැ. අපි බලමු යන තැන්වලදී අපි ෂොට් එකක් ගමු. හැබැයි වීඩියෝ කරන්න යන ගමන් වීඩියෝ කරන්න දෙයක් නැහැ. කවුරුත් නැහැ වීඩියෝ කරන්න. අනිත් එක ඩබල් එන්න දෙයක් නැහැ. අපි බඩු පුරවගෙන ආවේ. අනිත් එක අපි යන්න පාරවල් වල ඩබල් එන්නත් බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. බලමු අපි එන. අපි ගිහිල්ලා බලමු. අම්බේවැල හරක් ඉන්නේ කන්දෑල මේකේ තාම අපි යන්න යන ප්ලේස් එකට යන ගමන් අපි බෝමුරු ඇල්ලට යන ගමන් ඉන්නේ මේ පයින් යන්න තියෙන්නේ වහන පල්ලෙහාත් යන්න තියෙන උඩට පයින් පළවෙනි පාරට මේ සැරේ අපි යන්නේ කලින් ගියපු නැති ප්ලේස් වලට. නැත්තම් අපේ නූරේලිය ඇවිල්ලා ප්ලේස් වලට ගිහින් තියෙනවා. ඒ ගියපු ඒවාට යන්නේ. නොගියපු තැන් හොයාගෙන තමයි යන්නේ. බලමු උඩට ගිහලා. උඩට ඔක්කිනවා. ඔන්නේ දෙවියන්. වැස්සට රෙඩි පිට යනවා. අපි උඩටම ගිහිල්ලා බලමු. කෑමක් හම්බුණා. මොනවද කැටමිල්ල. කැටමිල්ල කිව්වා. කොහමන්නේ? නේද? බලන්න රසද කියලා හොක. බලමු කයි ගත්තාම. මේ දැක්කේ අදමයි. බලමු රසක් දන්නේ. හොඳයි. හොඳයි. මුදියාගේ පොඩ්ඩක් යම්පුයි. හා. අවුල නැහැ බැරි. වදුහාට. හරි මෙන්න මේක තමයි ගෙඩි જાතිය පොත්ත ගලවලා කන්න තියෙනවා. අපි දන්නේ අද තමයි දැක්කේ ඉන්න ගත්තේ. හරි තාම උඩට යන ගමන් ටිකට් ගන්නත් තියෙනවා රුපියල් 100යි ටිකට් එක. කැටමිල්ල පැකට් එක මේ ගොට්ටෙකුත් රුපියල් 100යි. අපි තාම යන ගමන් බෝමුරු ඇල්ලට සෙනගඩන් ඉන්නවා කොට කට්ටිය ගිය බලමු තව යන්න තියෙනවා. පැය දෙකක් තුනක් තියන්නවා නේ. තව යනවා. ඔව් ගේම් පාර කොම් පල්ලෙන් වතුර ගලාගෙන යනවා බෝමුරු ඇල්ලේ.
තමයි බෝමුරුවෙන් අර උඩින් පේන්නේ. ඒකේ කොටසක් තමයි පල්ලෙහාටත් යන්නේ. මේක සෑහෙන දුරයි. අපි දැන් සෑහෙන වෙලාවක් උඩට නගිනවා. පල්ලෙහා නම් දාලා තියෙන බොරු දුරක් මේ අපි බලමු උඩරම ගිහින් බලමු යන්න පුළුවන් උඩරේ මෝටරේ යමු. ලේසි නෑ හිතනවා වගේ නේ. එන කට්ටක් කන්න ඕනේ උඩට නගින්න. යමු කොහොම හරි නේ. ආවා. තමයි ප්ලේස් එක. සුපිරිම ප්ලේස් එකක්. හැබැයි වචන නෑ. කට්ටක යවට මොකද නේ මල්ලි? ප්ලේස් එක ඇඬනවා දැක්කම මේක ළඟට එන්න ඕනේ බලන්න. එහෙමද? ඔව් අර තේන්නේ. මේක හැබැයි මේ වීඩියෝ එකට ඩස්ට් එකකින් ඇත්තටම ලස්සනයි. වාව් කියලා නේද? මේ කොහෙද අන්තිමට බලද්දි අර ඒ කට්ට කහක නාම වුණාට පල්ලේ පොඩි දියාලිකේ සැට් යන්නේ දැක්කේ. බලමු ඉස්සරහට ගිහින් බලමු. ඒකද කට්ටිය යනවා රස්සේ පිළිබාණ්ඩක් එක්ක. අපි එහෙනම් බෝමුරුවැල්ලේ යන්න යන්නේ. ටියා දැන් අපි යන ගම වයසකයි නම් එක රකින්න බෑ මේක යන්න බෑ. ඒක තියෙනවා. මේ එනයි පරිස්සමෙන් එන්න. අපි නම් දැන් යන්නේ අපි බලමු අය වෙන ප්ලේස් එකකට යමුනේ හොයාගෙන. අපි දවසම අපි නුවරඑළියේ ඉන්නේ ඊට පස්සේ අපි යනවා අය හෝටල් තැන්නද හෙට උදේ. හෝටල් තැන්නේ ඒ වගේ අපි තව ප්ලේස් කීපයකට යනවා. ඊට පස්සේ අපි යකාගේ පඩි පෙළේ යනවා. ඒක නේද අපි අර පොඩි ළමයිට දෙන්නේ. හරි. පොඩි ළමයිට මේ සිතුරු මල්ලි රටින් ගෙන්නවුවේ ටොපි චොකලට් ඒ ටික බෙදනවා. සිතුරු මල්ලිගේ යාළුවෙකුට කියලා ගෙන්න ගත්තේ. දැන් දැම්ම හොඳයි නේ. කොහමද දාගන්නේ? මොකද්ද නම මේක? අතට තමයි ගන්න පුළුවන්. ඕනේ. මොකද්ද නම? ලොකට්. 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 ඒක මරුවා නම්. රසයි. දෙන්න බලන්න ගෙඩිය. නිකම්ම කන්න ඕන. ඔව් නිකම්ම කන්න පුළුවන්. හ්ම්. මේක පළතුරු වශයෙන් මේක තව පළතුරු ගොඩක් තියෙනවා අපිට රිලවුන්ගෙන් තමයි බැරි. මම දන්නවා. මේ ටිකටත් යනවා. හැකගෙන ඉන්න ඕනේ. මේ තමයි මේ ලොකට් දන්නේ අපි නම දන්නේ අද තමයි දැක්කේට ඔය. මෙන්න කනවා දැන් පෙන්වන්නේ අපි. මේ පොකුරු තියෙන්නේ. ගහ කොහොමද දන්නේ? දැසකුත් එනවා.
මේ එඩන් අපි ඊළඟ ප්ලේස් එකට ගිහිල්ලා බලමු. අපි තාම පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. මොකද කකා බිබි පල්ලෙහාට බහිනවා. ඒක පොඩි පොඩි කඩවල් තියෙනවා. මේ එඩන් අපි ඊළඟ තැනට ගිහිල්ලා බලමු. වැස්සක් එනවා සර්වේද දන්නෙත් නැහැ. දැන් 3යි වෙලාව. 3ක් පහු වෙලා තියෙන්නේ. මේ ජගරි පාර්ක් එක ළඟ මේ පේනවා පාර්ක් එකට මොකද්ද මේ ෂෝ එක මල්ලි? ෂෝ එක දැන් යනවා මේ සෑහෙන සෙනගක් ඉන්නවා. අපි පොඩ්ඩක් පෙන්න මේ මෙන්න මෙතන තමයි තියෙන්නේ ෂෝ එක. පාටියක් එනවා මේ ඉන්න සෙනග පොඩි මේ යන සිල්ගත් යනවා සුදු ඇඳගෙන මේ චෙක් පොයින්ට් එක පේනවා එතනක් තියෙන සෙනග ලොකු පිරිසක් ඉන්නවා. ඔව් ග්‍රෙගරි පාර්ක් එකෙත් ඉන්නවා කට්ටිය. යන්නේ නැහැ මේ අපි ආවේ මෙතන මේ රැට අපේ ටෙල්ලිවර වෙලාවේ ඇත්තම ගියොත් එහෙම රිසර්ව් වලින් බොම්බ මාරින් ඇවිල්ලා මේ අපි කිලෝමීටර් 20ක් විතර ආවනේ. නෝරෙලියේ සෙට් එකක් දාන්න ප්ලෑන් එකක් තියෙනවනේ. ඔව් ඇත්තටම සෙට් එකක් නැතුව මේ අපි පට්ටිපොළ ඉඳලා ආවේ සෙට් එක සෙට් එකක් නැතුව දෙල් ගහගෙන යන්න. දැන් පට්ටිපොළ තමයි අපි නැවතෙලා ඉන්නේ. දැන් අපි ආයේ යන්න ඕනේ නැවතෙලා ඉන්න තැනට. මේ එතකොට දැන් රෑ වෙලා තියෙන්නේ අපි දැන් ලොකු වටයක් අද දවසට කිලෝමීටර් කියන 300 ගාලා තව බැලුවෙත් නෑ කිලෝමීටර් 300 ගාලා සෙල්ලන්නේ. මේ බලමු අපි එන හෙට පාන්දරම පිටත් වෙනවා. කොහෙද යන්නේ ඉස්සරහ? ඉස්සල්ලාම හෝටල් තන්නේ පටන් ගන්න. හෝටල් තන්නේ පටන් ගන්න. බලමු අපි පටන් අරගෙන තව තියෙනවා ආයෙත් ගොඩක් තැන් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි යන් අපතේ එළියට බහලා අපිට රාද දියල්ලෙන් ඉදුන්නේ. එතන මේ තව ඉන්න තිබ්බන සුපිරි ප්ලේස් එකක්. ඒක නේද ඔයාගේ මොකද දකුණු ආසියාවේ ලොකු ලස්සන මැල්ල සුපිරියටම තියෙනවා. ඒක ළඟට ඇවිල්ලා බලන්න ඕනේ. එහා පැත්තට යන්න හම්බුන්නේ නැහැ. වතුර වැඩි ඉඳා. කොන්න බෑ ඒක හරහා. හරි එහෙනම් අපි හෙට උදේ බලමුනේ. යද්දි. අපි රෑ යන්නේ මේ මේකම පේන්නේ නැහැ පාර හරියට. උදේම යන ගමන් ඉන්නේ මේ මග නැවතුණා නෙළු මල් තියෙනවා මේ ඒරියා එකෙත්. ඕක බලන්න ගොඩක් අය එන්නේ. පේනවා වටේටම තියෙනවා. මේ බලමු අපි හෝටල් ප්ලේස් යන්නේ. යනවා නම් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. ගියාට පස්සේ බලමු ගන්න. මේ තියෙන්නේ මල්. අපි බලමු පොඩ්ඩක් zoom කරලා. මල් බලන්න ආවට කමක් නැහැ. මල් නෙලන්න එපා. හෝටල් ප්ලේස් එකට ඇතුල් වෙන ගමන් ඉන්න මෙතන තියෙන එන්ට්‍රන්ස් එක. එනවාටි මේ හරියට එන්ට්‍රන්ස් එකේම තියෙනවා සුපිරි ඒරියා එක. තාම ඉර උදා වෙන ගමන් බලමු මේ අරහෙට යනකොට කොහොමද මේ හරියට කොටි මාරු වෙනවා කියවනේ. තාම නම් දැක්කේ නැහැ කොටි. නිදිද කොහොද? පාර හරහා සමහරට ඉන්න පුළුවන් අපේ බයික් වල සද්දට මේ මොන වේද දන්නේ. සද්දෙත් පුළුවන් තරම් අඩු කරගෙන ආවේ. අපි මේ සද්දේ අඩු කරගෙන ආවේ කටක් එහෙම ගහගෙන සද්ද අඩු කරලා තියෙන්නේ. පේනවාද හාගෙන එන්නේ. ආය එනయ్యා
ආදේ කන්ද මේ පේන්නේ සිතිජ මල්ලි ගෝන හිටියා බලමු එන්න මෙතන ඉන්න හැංගිලා ඉන්නේ ඉතින් කනකොල කනවා මේ ඉන්නේ එන්න ඉන්නවා දෙන්නේ පාර අයිනටම වෙන්න dan pakai kalau nggak ini hari අපි නම් හොටන් තැන්නට යන්නේ නෑ අපි වෙනම ගමනක් යන්නේ බලමු අපි සිතිජ මල්ලි තමයි හරියට දන්නේ මම පිටිපස්සේ යනවා මේ උදේට කන්න ආව මෙතෙන්ට අද ඉන්නවා ටිකක් සෙනඟ දිගටම වහන ගහලා තියෙන්නේ පේනවා ඉතින් තව වල්ලනොට තාම වැඩි මෙතනින් තමයි යන්න දෙන්නේ. එහෙනම් අපි යනකම් මෝටර් ස්ටෑන්ඩ් එකට ගියේ නෑ අපි යන්නේ මේකේ මොකක්ද යන්නේ දුරුදුරු තමයි යන්නේ බලමු ඉල්ලම ප්ලේස් එක නම් සුපිරි කාලගුණෙත් අවුලක් නෑ ඊයේ නම් පොඩි පින්නක් දෙප්ප පොඩි පොදයක් ගියා නෑ පාන්දර වැස්සා ඒකින්ද සමහරට වහින්න නැති සමහර විට අපි යන්න තැන කොහොමද දන්නේ බලමු ගියලම එකක් තියෙනවා පේනවා ඇති මේ පහළ ඒක මේ මෙතනට ඇවිල්ලා බලන්න ඕනේ සුපිරිම එකක් ඒක නම් පිස්සු හදනවානේ අහසේ ඉඳන් පොළොව දිහා බලනවා වගේ අපි දෙයියෝ අර වලාකුළු පල්ලෙහානේ අපි දෙයියෝ එහෙම සීන් එකක් තමයි වෙන්නේ මේලෝති අර කඳු එහෙම පල්ලෙහා තියෙනවා දෙයියන්ට අපි පේන තු මේක මාරයියා අපි එතකොට සෑහෙන උසකින්නේ පේනතු පල්ලෙහා නියමටම තියෙනවා සිතිජ මල්ලි අඳුන් කුඳුන් වෙලා ඉන්නේ සීන් එක දැකලා මේ ටිකේම තියෙනවා නෙළුම් මල් යායටම තියෙනවා පිරීලා
පේනද සීන් එක මාර ලස්සනටම තියෙනවා. දැන් නම් වැහුණා වගේ අපි පල්ලෙහාට යන්නේ. අපි හරියටම පාර දන්නේ නැහැ. අපි යකාගේ පඩි පෙලේ. ඒකට යන්නේ. එතකොට මේ කොතනින්ද දන්නේ නැහැ. හොයාගෙන යන්න ඕනේ. බලමු අපි ගිහිල්ලා බලමු. පල්ලෙහාට ගිහිල්ලා කොහොමද කියලා. දැන් මිදුමේ වැහිගෙන එන්නේ පල්ලෙහා. පේනද? අර වැහෙනවා. වේගෙන් වැහිගෙන යන්නේ. මෙතනදී පේනවද මේ සුපිරි සීන් එකක් වැහුණා. මේ අපි බහින ටිකට වැහිලා ඉවරයි. පේනවද වැහෙන වේගෙ මේ එතන දැන් ආයේ පේන්නේ නැහැ. වැහුණා හොඳටම. කොටන් දැන්නට යන පාර මේක. ඕකෙන් තමයි අපි දැන් ආවේ. අපි යන්නේ මෙන්න මේ පාරේ. ඒකේ තමයි යන්න තියෙන්නේ අපිට. මෙන්න මොකද්ද කළු පහන එහෙම විස්තර ටිකක් තියෙනවා. ඒ වුණාට අපි දැන් යන්නේ යකාගේ පඩිපෙළ හොයාගෙන තමයි යන්නේ. තාම දන්නේ නැහැ. පළවෙනි පාරට තමයි යන්නේ. බලමු ගිහිල්ලාම. තුම එනවා මෙහෙටම. එනවාද පල්ලෙහා. මේතු මෙහෙටත් එනවා මේතු. සිද්ධ තමල්ලි මෙතන. එනවාද ඉස්සරහා මේතුම එනවා. ඇහිගෙන යන්නේ. අපි තව පල්ලෙහාට යන්න තවත් වැහිලා තියෙයි. මොකද මෙතන උඩේ ඉඳන් බලනකොට පල්ලෙහා පේන්නේ ඔක්කොම වැහිලා තියෙන්නේ. මේ හරියට පේනවාද මේ? අපි තාම මග ඩෙවිල් ස්ටෑර්කේස් එකට කොහෙන්ද යන්නේ කියලා දන්නේ නැහැ. මෙතන මේ තියෙනවා ජංක්ෂන් එක. ඒ නිසා මේ මෙතන තියෙන පොඩි බංගලෝ එකක්. සිතුල් මල්ලි ගියා අහගෙන එන්න කොයි පැත්තටද යන්නේ කියලා බලන්න. මෙතන තියෙනවා මේ පාරක් තියෙනවා. මේ පාරක් තියෙනවා. දැන් ඉන්නේ අතරමැද කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ. පේනද මිදුමෙන් වැහිලා තියෙන්නේ. වටේටම වැහෙනවා මේ. මං ඉන්න තැන විතරද කොහොද ඉතුරු වෙලා තියෙන්නේ. හරි අපි බලමු තව උඩහට ගිහිල්ලා කොහොමද කියලා. උඩහටද පල්ලෙහාටද දන්නේ නැහැ. මෙතන ඉඳන් උඩට යන්න තියෙනවා. පේන්න තියෙන්නේ. ඒක ලයේ පල්ලෙහාට බහින්නද වටයක් කරකෙන්න තියෙන්නේ. මෙතන ඉඳලා තව කිලෝමීටර් 3මාරක් තියෙනවා කියලා එක්කෙනෙක් කිව්වා. ඒ වුණාට අපිට කොයි පැත්තද කියලා එයාගෙන් අහගන්න බැරුණා. බලමු අපි ගිහිල්ලා. මෙතන අපි පොඩ්ඩක් නැවතුණා. බයික් පොඩ්ඩක් රත් වෙලා තියෙන්නේ. මේ සීතලයි. ඒ වුණාට අපි හිමින් යන්නේ. ඒකයි ප්‍රශ්නේ. පල්ලෙහාට තිබ්බ පාරේ තමයි යන්න තියෙන්නේ. කැඩිච්ච පාරේ. බඩු ගොඩ උස්සගෙන යන්නේ කැම්පින් වලටත් එක්ක. කැම්පින් ටෙන්ට් ඔක්කොම බඩු ටික තියෙනවා. කොහොම අර යන්නේ මේ තව කිලෝමීටර් 3කට වැඩි යන්න ඕනේ නේ. ලේසි නෑ. බලමු ගිහිල්ලා දැන් 9යි ගාණක් වෙලාව. අපි මීට පාන්දරින් පිටත් වෙන්න හිටියේ නේ. ටයිම් එක පොඩ්ඩක් එහෙම වුණා. ඔක්කොම පැක් කරගද්දි. කලින් නැගිට්ටා. හිතුව වෙලාවටත් වඩා වුණාට බැරුණා. බලමු මේ පාර පේනවා. එහෙම අවුලක් කියන්න ලොකුවට නැහැ. හැබැයි ස්කූටර් එකකට උනත් එන්න පුළුවන් නේ. හැබැයි අර කකුල් දෙක බිම තියා ගන්න වෙනවා. ඒක ලේසි. ඒකින්ද ස්කූටරේට නම් අපිට පොඩ්ඩක් මේ අර උස වැඩි හින්දා බයික් එක උස වැඩි හින්දා අමාරුයි පොඩ්ඩක් නේ. අනිත් එක අපි බඩු ගොඩක් යනවනේ. යා එහෙනම් අපි ගිහලා බලමු. අල්ලලේ. මොකක්ද තියෙන්නේ? පිරිසිදු වතුර පාරක් බීලා මීදුම එනවා. පාර වැහෙනවා. අපි අතරමඟ පොඩ්ඩක් නැවතුණා. මේ මහන්සි පොඩ්ඩක්. අනිත් එක බයික් එහෙම පොඩ්ඩක් හීට් වෙලා තියෙන්නේ. ජපන් බයික් හෙමීට යන්න හදපුවා නෙමෙයි. ඒකයි වැඩේ. එපිසෝඩ් එකේ වගේ ආව නම් යන්න තිබ්බා දිගටම. ටයර් දෙක පොඩ්ඩක් දෙන්න. මේ හාලා තියෙන්නේ මේ. හැබැයි මේ බිග් වීල් දාගෙන ආවනම් අන්න ඉස්සර ඉන්නේ වයයි කල කඩාවේ. පොඩ්ඩක් මග නැවතුණා. මේ මීදුම වැහිලා තියෙන්නේ ඒ ටිකත්. මේ හරියට සිග්නල් තියෙනවා. මේ පොඩ්ඩක් නැවතුනේ කට්ටිය මේ කතා කරන්න. ගෙවල් වලින් බය වෙලා ඇති. අපි පාන්දර ආපු ගමන් දන්නේත් නෑ. මේ පේනති මේ සුපිරිම ඒරියා එකක් මෙතනත්.
මේ පල්ලම පල්ලෙහා පේන්නේ නැහැ වැහිලා තියෙන්නේ. ආපු ගම කෙනෙක්ලා තියෙන්නේ පල්ලයි මම දැක්ක දැන් නම් පේන්නේ නැහැ. පේන්නේ නැහැ වැහිලා ගියා. මේ ටිකත් වැහිගෙන එන්නේ. ටික ටික එනවා මීදුම පල්ලෙහින් උඩට. උඩ නම් වැහිගෙන යනවා ආයෙත් අන්න. සිදුවේ මල්ලි යනවා. ලොකෝ උලක් නැහැ පාරේ. ඒ වුණාට මේ පරිස්සමෙන් යන්න ඕනේ. පොඩි දියල්ලක් තියෙනවා. වතුර පාරක්. පාලමක් තියෙනවා අපි එතන මේ නැවතුනේ. ටිකක් මහන්සි. හැමියට යන්න බෑ. හැමියට කට හැමියටත් නෙමෙයි ආවේනේ. තියලා. බලමු තව ගොඩක් දුර යන්න තියෙනවා. ලේසි නෑ පාර මේ පෙඩන් මේ ආයතනෙන් උඩට ඒ ටික නම් ටිකක් ෂේප් වගේත් පේනවා. බලමු හැම උඩට අර ඒ පේන්නෙත් නෑ. ගිහින් බලමු අපි. මේ තමයි ගොඩක් අය දන්නම කියන මේ පාලම රේලිස්ටාගේට් එකේ යනකොට හම්බෙන පාලම ගොඩක් අය මෙතන ඉඳන් ෆොටෝ එකක් දානවම තමයි අපි එක්කම ෂොට් එකක් ගත්තා. වතුර පාරක් එනවා. ඒකම තමයි පල්ලෙහාට යන්නේ. මල්ලි චොක්ලට් දෙනවා බබාලට. හම්බෙන තැන ඉතින් රට චොක්ලට් ටොෆි චොක්ලට් ගෙනල්ලා තියෙන්නේ යාළුවෙක් කියලා කියලා මනේ නේද? මේ ළමයිට බෙදන්න තමයි. එයාටත් සිද්ධ වෙනවා. බෙදෙනවා එයාටත් මොකද මේ වගේ පැතිවල කඩයක්වත් නැහැ. කොපියක් ගන්න නැතිව මොකේද කඩයක් නෑ. දැන් කිලෝමීටර් ගානක් ගියාම ඊට වඩා සාක්කුවට දාන්න බෑ නැත්තම් අදාගෙන දානවා. ඔව්. හැබැයි මාර සතුටුයක් කියලා. එහෙනම් අපි යමු බලන්න ඉස්සරහට තව මේ පොඩ්ඩක් රෙස්ට් කරලා යන්නේ. මේ මහන්සි ඒ නිසා. දැන් ඉන්නේ යකාවංගුවනේ. යකාවංගුවේ මේක තමයි වංගුව. ඒක වටයක් කරේ කියලා එන්න තියෙන වංගුවක් තියෙන්නේ. මේ මේක තමයි වංගුව. මේ යන පාරේ එල්ලෙන්ට තමයි බයික් ගන්න තියෙන්නේ. මේ උඩට. දැන් මල්ලි අපි කොහෙටද යන්නේ? අපි යන්නේ වැලි වංගුවට ඕ. අපතලෙන් එළියට. හරි එහෙනම් අපි වැලි වංගුවට යනවා දැන්. සක්සෙට් වුණා. ඒකම වෙලාවට ඉන්න තැනකුත් සෙට් වුණා. නැත්තම් නම් ඉවරයි මේ කාගෙද දන්නේ නැහැ. මේ ඉන්නවා පොඩි මල්ලි කෙනෙක්. ඔයාලගේ මේක ප්ලේස් එක. මේක අපේ ගමනේ. ලොකුවට වෙනවා වැස්ස. පල්ලෙහා කොහොමද දන්නේ? පල්ලෙහා පාර වහලා කියලා කියනවා. අය අනිත් පැත්තට නෑ යන්න බෑ. කිලෝමීටර් බර ගාණක් ආවා දැන් බෑ ගාණක් තිස්සේ. මේ දැන් අනිත් උඩාට ගියා මේ පැත්තෙන් බයික් එකක් කියලා නේ කිව්වා අමාරුවෙන් ආවේ කියලා. සමහරු බයිනවලු පාර හදන තැනින් යනවට. බලමු ගිහිල්ලාම තමයි ඉතින් බලන්න එන්නේ. වැස්ස පායනකන් ඉඳලා පිටත් වෙනවා. කැවිලි ඉන්නේ මේ ටිකේ පාර හදනවා. පේනදි මේ කාපට් එකක් එලන්නද කොහොද යන්නේ තාම නැහැ එල්ලලා නැහැ ගල් ටික විතරයි තියෙන්නේ මේ දියල්ලක් තියෙනවා ලස්සනට එන කට්ටක් ආවා ලේසිම පල්ලෙහා මොනවා වෙයිද දන්නේ නැහැ මේ බෝක්කු දාන්න කපනවලු කාණු ගිහින් බලමුකෝ මාරම ලස්සනයි ත්‍රිදිල මල්ලිත් ලස්සනට ඉන්නවා සෑහෙන කට්ටක් කාලේ මේ එන්නේ පේන ඇති බයික් වලට වෙලා තියෙන්නේ හාලා තියෙන්නේ මේ හැබැයි මේ පළපුරුදු ගමන් නැත්තම් නම් එන්න එපා අපිත් යන අන්තිම වතාව පළවෙනි වගේ අන්තිම වතාව නැද්ද ආයෙත් නෑ ජීවිතේට එක වතාවක් කරන පාරක් තමයි මේක හදුවලා කරනවා යයි සමහර විට හදුවාම එතකොට ගිහිල්ලා නම් වැඩක් නෑ ඉතින් ආයෙ වැඩක් නෑ ඔව්
නිකම් පාර යනවා වගේ. ඒ වගේ පාරවල් නම් ඕන කරලා ලංකාවේ තියෙනවා. අපේ පැත්තේ තෝර තෝර තියෙන්නේ. ඒ වගේ. ඔව් බලමු ටිකක් අපි මෙතන ඉඳලා අපි ආයෙ පල්ලෙහාට යනවා. බැස්සකුත් ආවා එකපාරටම මෙතන නැවතිලා ඉඳලා දැන් ආවේ පොඩි වෙලාවක බැස්සේ හැබැයි. අපි බලමු බෝඩ් එකක් දාලා තිබ්බේ නෑ පාර වහලා කියලා. හැබැයි මේ පල්ලේ පාර වහලාලු කියලා කියනවා බෝඩ් එකක් දාලා තියෙනවනේ මේ පාරේ ගල්. ඒවා කමන්නේ කියමුකෝ යන්න පාර දෙන්න එපේ. මේකේ කලින් තිබිලා මේ අයිනෙන් බයික් වලට එහෙම යන්න පුළුවන් වෙන මිනිස්සුන්ට මාරු වෙන්න පුළුවන් වෙන විදිහට මේ කොටසක් තිබිලා තියෙනවා. ඒකත් දැන් ඇවිල්ලා කපලා ගිහිල්ලා තියෙනවා. මේ ආයුධ ටික එතනම තියෙනවා. දැන් කපලා තියෙන්නේ. ඒ පල්ලෙහාත් ඒ විදිහම කපලාලු. ගන්න විදිහක් නැහැ මේ අයිනේ මේ. තියෙන විදිහ. පල්ලෙහාත් එහෙමලු. බලමු දැන් මොන හරි කරන්න වෙනවා මේ මෙතන ඉන්න. දැන් කිලෝමීටර් බර ගාණක් අපි ආවා 15ක් විතර ආවනේ. කිලෝමීටර් 15ක් විතර සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. ආය ආපස්සට යන්න බෑ. ටය ගාණක් තිස්සේ එන එකනේ. ඒ වුණාට දැනගන්න ඕනේ ඔය එක කපද්දි ඕක හරහට උඩින් තාඩුවක් හරි දාලා තියන්න මේ එන ඒවට යන්න පුළුවන් වෙන්නේ. එක්කෝ එහෙනම් නැත්තම් බොක්කෝ ඉක්මනට කපපු ගමන් දාලා වහලා දාන්න ඕනේ. ඔහොම තියෙනවනේ. බලමු මේ අපි පල්ලෙහාට යද්දිම බලමු මොන හරි කියාගෙන આવොත් වීඩියෝ කරලා දාමු කම්ප්ලේන් එකක් කෙලින්ම ආය. ඔව් ආය. අතහරින්නේ නැහැ මොන හරි මේ කේසයක් දැම්මොත් එහෙම. මුලින් හොඳින් කතා කරමු. පාළි ගන්න පුළුවන්ද? ආය ආපස්සට යන්න බෑ කොහොමත්ම. මේ ආපු විදියට. මේ පේනදි පාර මේකේ පාර හැදෙන එක හොඳයි. මේ උනාට ඒක ඉතින් පිළිවෙලකට තියෙන්න බෑ. මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන විදියට. දැන් මේ ගමේම කාට හරි හදිසියෙ ත්‍රිවිල් එකක් ගෙන ගන්න ඕන උනා. කරදරයකට නේ. ප්‍රෙග්නන්ට් කෙනෙක් කොහොමද ගෙනියන්නේ? ඔය වගේ දේවල් ඉතින් පොඩ්ඩක් හිතලා වැඩ කරන්න ඕනේ. බලමු අපි කොහොම හරි ගන්නවා බලමු. මේ ගමේ මේ කෙනෙක් උදව් කරන්න කියලා කිව්වා බලමු අපි පොඩ්ඩක්. එහෙම පුළුවන් වුණොත් හොඳයි. අපි උඩ දියලුමට යන ගමන් දැන් ඉන්නේ මේ දියල්ල ළඟ නමක් නෑ. අර ඇටි නමනේ නම නම් මොකක්ද දන්නේ මෙන්න මේක කොහොමද දියල්ල යන්නේ. යමු. ලොකු කතාවක් තියෙනවා මේ වෙච්ච සිද්ධියක්. අපි ගිහිල්ලා කතා කරමු. යමු. අපි පාර හොයාගෙන ආවා වුණාට මේ මෙතනින් එහාට යන්න පාරක් නෑ වල අරදිලා තියෙනවා කොහෙන් හරි. මෙතනින් ඉවරයි වගේ. මේ පැත්තෙන් තමයි ආවේ. ගමේ අයගෙන් අහගෙන ආවේ වුණාට නෑ මේ පැත්තෙත් එතනින් ඉවරයි. හොයාගන්න එක පොඩක් අමාරුයි වැඩේ. බෑනේ. බලමුකෝ හොයාගන්න කොහොම හරි. ආට පුටුව අරන් ආවා මේ ඉඳගෙන ඉන්නවා. ටිකක් මහන්සි ටිකක් අමාරුයි. මේ ඊයේ දවස් ලොකු කට්ටක් ආවා ඩෙවිල් සිස්ටර් කේස් එකේදී යකාගේ පඩිපෙරේ. ඒක නම් යකාම තමයි මේ එන්න ඇති තරමට හොඳයි. ඒක තමයි කියන්න තියෙන්නේ. 4 wheel එකක් වගේ නම් කමන්නේ නැහැ එන්න මේ බයික් වල නම් ඇත්තටම අමාරුයි මේ ගොඩක් ඩේන්ජර් නමත් එක්ක හරි ඒ හොඳ කන්ඩිෂන් තියෙනවා නම් අවුලක් නැහැ කියලා හිතනවා නම් එන්න නැත්තම් නම් අමාරුයි පාර ලේසිම නෑ. අපි සෑහෙන වෙලාවක් ආවා පැය ගාණක් තිස්සේ උදේ පාන්දර පිටත් උනේ හොටන් තැන්නට ගිහිල්ලා එතනින් අපි ඒ ටිකෙත් වීඩියෝ ටිකක් ෆොටෝ ටිකක් අරගෙන ආවා. ඒ පැත්තෙන්ම දාලා තමයි ඊට පස්සේ අපි හොයාගෙන ගියේ සෑහෙන වෙලාවක් ගියා ඒකටත් හොයාගෙන ගිහිල්ලා පොඩි ළමයි හිටියා. පොඩි ළමයිට රටින් ගෙන චොක්ලට් තිබ්බා කිලෝ ගාණක්. ඒ ටික බෙදවුවා. ඒවයි නම් මං වීඩියෝ ගත්තේ නෑ. මොකද ළමයිට හරිනේ. එතකොට මේ අපි අලුතෙන් පාර හදන තැනටම ආවා. නේ මල්ලි. පාර හදන තැනටම ඊයේ ආවා. එතනට යනකොට මේ උඩ බෝඩ් එකක් දාලා තිබ්බෙත් නෑ පාර වහලා කියලා. අපි එතනට වෙලා බලනකොට පාර හරහා යන්න විදිහක් නෑ. මේ කණු දාන්න කපලා 4 තැනකින් කපලා කලින් බයික් වලට යන්න අඩි යද්ද දෙකක්ද ඉඩක් තියලා. හැබැයි ඒ ඉඩත් අපි එනකොට කපලා. ඒ වෙලේම තමයි කපලා දෙන්නේ. ආයුධ ටිකත් ඔක්කොම හැමෝම තියෙනවා. පස් කපපු විදිහ අලුත් පස් කැපුණා කියලාත් පේන්න තියෙනවනේ. ඊට පස්සේ
ගමේ එක්කෙනෙකුගේ උදව්වෙන්. එයා ගැන නම් එයාට පින් දෙන්න ඕනේ. ඇත්තටම අපිට කරපු උදව් හැටියට. හතරෙන්ම එකක් අපි ගත්තානේ. එකක් කොහොම හරි ගත්තා. ඊටු තුනෙන්ම ගන්න එයා උදව් කරා අපිට. මේ කොහෙවත් යන්න එපා කියලා බෝඩ් එකක්වත් දාලා නැහැ අපි ගියපු පැත්තෙන්. පාර වහලා නැහැ කොහෙවත්. ගමේ මිනිස්සුන් ගියාම බයික් යන්න පුළුවන් කිව්වා. ඉතින් අපිත් ආවා. මඟට එනකොට අන්තිම හරියට පාර හදන හරියට එනකොට බයික් 5ක් විතර හම්බ වුණානේ. එයාලා නම් කිව්වා යන්න දෙන්නේ නැහැ මේ කවුද ඉංජිනේර පොඩ්ඩක් කේස් දානවා. එහෙම කියලා. ඉතින් පාරක් තියෙන්නේ යන්නනේ පාරක් හදනවා නම් හදන්නත් ඕනේ යන්න ඉඩ තියලා. මේ එහෙම නැත්තම් මේවට කැපුවා නම් කපවුවා නම් සිලින්ඩර්ස් දාලා ඒ වෙලෙම බෝක්කු ටික වහලා දාන්න ඕනේ. එහෙම නැත්තම් ඒක උඩින් යන්න තහඩුවක් හරි දාලා තියන්න ඕනේ. ඒ මොකුත්ම නැහැ. මේ කවුද මල්ලි මේ ඉංජිනේර නම කිව්වේ? මතක නැහැ නේ. රැවුල තියෙන සුදු රැවුලක් තියෙන අපි යනකොට බුලත් පිටක් දොහොද දිගාර හිටියා. ඉඳගෙන මේ කිසිම ඉංජිනේර ලුක් එකක් නැහැ හැබැයි. ඒකත් කියන්න ඕනේ. එයාගේ පෞද්ගලික ඉඩමකින් තමයි පාර දාලා තියන්නේ. හින්දා තමයි මම හිතන්නේ කේස් දාලා තියෙන්නේ. ඒ වගේ තමයි එතනින් යන්න දුන්නේ නැත්තේ මේ එයාගේ පෞද්ගලික ඉඩමක පාරක් හදනකොට වගේ තමයි. ඉතින් මිනිස්සෙක් අසනීප වෙලා ගෙනියන්න වුණොත් වීල් එකක් කොහොමද යන්නේ? ඊට අමතරව ප්‍රෙග්නන්ට් වෙච්ච කෙනෙක් කොහොමද ගෙනියන්නේ? ඒවා පොඩ්ඩක් හිතන්න එපයි. මොකද දුෂ්කර පාරවල් තියෙන්නේ පැතිවල මේ පයින් එහෙම යන්න බෑ ලෙඩෙකුට එහෙම. සෑහෙන දුරක් යන්න තියෙනවා. ඒක නිසා මේ අනිත් එක කියන්න ඕනේ ඉංජිනේර නම් මම හිතන්නේ ඉංජිනේර කෙනෙක් කියලා. අර අඳුරනකමට ගත්ත ටෙන්ඩර් එකක්ද කොහෙද පාස් කරගෙන මේ කරන එකක් තියෙන්නේ. වගේ නැත්තම් කම්පැනි එකක් නම් කම්පැනි එකේ නමත් එක්ක ගහන්න එපයි බෝඩ් එක. සේෆ්ටි ෆස්ට් කියන ඒවා ගහනවා. ඊට අමතරව කාණු කපපු තැන්වල පටි අදිනවා. කම්පැනි නමත් එක්ක තියෙන. එතකොට ඩේන්ජර් තැන් පෙන්වන්න ඕනේ. ඊළඟට වැඩ කරන අයට පහසුකම් දෙන්න ඕනේ. අර අලවංගෝකුයි දල්ලෝකුයි තියාගෙන කොටනවා හැමතැනම. මේ එතකොට මේ එයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපි ගිහිල්ලා අපි සර් කියලා නේ කතා කරේ. අපි වැඩගත් විදිහට කතා කරා. මේ ඊට පස්සේ කොහොමද ආවේ කියලා ඇහුවා. ඊළඟට මේ රැග් එක කෑවද කියලා ඇහුවා. ඊට පස්සේ ඕ කිව්වා රැග් එක කෑවනම් කපන්නේ නැහැ යන්න කිව්වනේ. ඒ කියන්නේ එයා එතන ඉන්නේ රැග් දෙන්න. එන අයට රැග් දෙන්න තමයි යාගේ ජොබ් එක එතන. ඒ වගේ මේ කැත වැඩ කරන්න එපා. මේ වීඩියෝ එක මේ එයාටම දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය වගේ ජරා වැඩ නම් කරන් තියාගන්න. අපේ දවසම ඉවරයි ඊයේ. දවසම ප්ලෑන් ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි රෙස්ට් හවුස් එකක් අරගෙන නැවතිලා තමයි දැන් මේ උදේ එන්නේ. දැන් අපිට ප්ලෑන් කරගෙන හිටපු ඒවා ඔක්කොම දැන් අප්සෙට් වෙලා තියෙන්නේ. දැන් තව ටිකකින් අපි ගෙදර යන්න පිටත් වෙනවා. මේ ඒක නිසා ඒ වගේ කැත වැඩ කරන්න එපා. අපි මේ ප්ලෑන් කරගෙන අමාරුවෙන් ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක මේ මං ගැනත් මම මේ පැකිලෙන්නේ නැහැ කියන්නේ මේ මමත් ටිකක් අසනීපෙන් මේ දවස්වල ඉන්නේ. CBR එක විකුණන්නත් හේතුව වුණේ ඕක තමයි. මේ දැනුත් අමාරුයි. ඒක තමයි ඉඳගෙන ඉන්නේ. ඊයේ දවසේ කාපු කට්ටත් එක්ක මහන්සි. මොකද බෙහෙත් ගන්න ගමන් ඉන්නේ. එහෙම තියෙද්දි මේ මොන හරි අනතුරක් වුණා නම් එහෙම ඔය ඉංජිනේර වගේ කියනවද උතන? නෑනේ. බෝඩ් එකක් දාලා තිබ්බා කියවනේ උඩමලේ. තිබ්බේ නෑ බෝඩ් එකක්. කිසිම බෝඩ් එකක් දැක්කේ නෑ අපි. අනිත් එක ගමේ මිනිස්සෙක්වත් කිව්වේ නෑ මේ එයාලානේ කිය ලොකු වහනේ යන්න බෑ. බයික් වලට ගිය හැකි කිව්වා. අනිත් එක ආපස්සට යන්න බෑ කිලෝමීටර් 12ක් දුක දාවනේ අපි. ගල් ගැලවිච්ච පාරේ ඊටත් වැඩි දුක. එහෙම පැය ගානක් තිස්සේ ඇවිල්ලා ආය අනිත් පැත්තට යන්න මේ ඒක නිසා ඉංජිනේර තමයි කියන්නේ ප්‍රොෆෙෂනල් වෙන්න. වැඩක් කරද්දි ප්‍රොෆෙෂනල් වෙන්න. පාරක් කියන්නේ මිනිස්සුන්ට යන්න තියෙන තැන. පාරක් හදනකොට හදන්න ඕනේ යන්න ඉඩ තියලා. එහෙම නැතුව පාරවල් කොහෙවත් හදන්නේ නැහැ. යන්න ඉඩක් තියලා තමයි පාරක් හදන්නේ. ප්‍රොෆෙෂනල් වෙන්න. අනුන්ට රැක් දෙන්න හිතාගෙන මේ තමන්ගේ ජොබ් එක හැල්ලුවට ලක් කරගන්න එපා. බයික් 5ක් විතර හම්බුණා කිව්ව එයාලත් බැන බැන තමයි ගියේ. දැන් අපිත් බයිනවා මෙහෙට වෙලා. තව කී දෙනෙක් බයිනවා ඇතිද? හැබැයි ගමේ මිනිස්සු නම් මාර හොඳයිනේ. මේ පැතිවල හම්බෙච්ච මිනිස්සු නම් මාර හොඳයි. මාර ෆ්‍රෙන්ඩ්ලි. hina වුණත් හොඳට hina වෙනවනේ. දැන් අපේ පැතිවලම hina වුණත් ගස්සගෙන යනවා. ඒ වගේ අය ඉන්නේ මේ පැත්තේ මාර හොඳයි. මේ ඕන දෙයකට හෙල්ප් කරනවා. ඒ වගේ අය ඉන්නේ. සිංහල ටිකක් සමහර අයට අමාරුයි. හැබැයි පුළුවන් විදිහට කතා කරනවා. මේ මාරම හොඳයි. එහෙනම් අපි බලමු ඊළඟ ප්ලේස් එකට යන්න. මේ දැන් හොයාගෙන යන්න ඕන අප. අර වගේ එකත් වැඩ නම් කරන්න එපා. පාරක් හදනකොට ඒක හදන ප්‍රමිතියකට පිළිවෙලකට මිනිසුන්ට බාධාවක් නොවන විදිහට විධිමත්ව කරන්න අඩු වියදමින් කරන්න බලාගෙන මේ
ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව කරන්න යන්න එපා. ගමෙන්ම මිනිස්සු කීප දෙනෙක් අහුලගෙන ඉවරලා උදළු කැටි ටිකක් දීලා පාරවල් හදන්න යන්නත් එපා. පටන් ගත්තා නම් ඉක්මනට අදාළ දේවල් ටික දාලා වැඩේ කරගෙන යන්න ඒක විධිමත්. ඔයාලට ක්‍රම තියෙනවනේ. එයාලා ඉගෙන ගන්න කාලේ ඔය උගන්වන්නත් ඇතිනේ. ඔය ඕනම දෙයක මුලින්ම උගන්වන්නේ සේෆ්ටි ෆස්ට් කියලා. ඉතින් ඒතර නම් ඇති සේෆ්ටියක් නැහැ. ගත්ත වීඩියෝ ටිකක් ඇති. හැබැයි ගොඩක් ගන්න නම් බැරුණානේ. මේ එහෙනම් අපි මෙතනින් නතර කරනවා. අපි බලමු ඊළඟට දැන් යන්න තියෙන තැන ගිහිල්ලා බලමු. අපිට පාර වැරදිලා තිබ්බ පාර හම්බ වුණා. මේ දැන් ආවා. මේක කියන්නේ මකල් දෙනිය. මේ තියෙන කෝවිල. මෙන්න මෙහෙටත් යන්න තියෙනවා බයික් වල. මට නම් දැන් යන්න බෑ මහන්සි. මෙතන යන්න තියෙන අරයට. හරි බලමු පයින් හරි යන්න බලමු. මේ පුළුවන් වෙයිද දන්නේ මහන්සි. හොඳ. පොඩි ඇලට්ටයක් දාමු මෙතන. මේක පොඩි ඇලට්ටයක් දානවා. මල්ලි නම් බණ භාවනාවක් කරගෙන හිටියා කෝවිලට වෙලා. පේනද දැන් නම් මීදුම ගියා. හැබැයි ආයෙනවා වේගෙන්. ආයෙ වැහිලා යනවා. මෙතනත් එක වැහුණානේ. පේනද ඉතින්? කට්ටිය ගියා අවුරුදු උසවේ ඉවරයි. මේ උසවේ නේ මොකද්ද? උසවේ තමයිනේ. අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර තිබ්බ ටික ඉවර කරා. විජමල්ලි එනවා ටික ටික පල්ලෙහාට. බලාගෙන පුතේ. බෑ ඩබල් වැරුවේ යක්. මම පයින් යනවා. බයික් එක අරන් යන්න බෑ මහන්සි. ඊයේ මොනවා හරි වුණා. ලෙඩෙත් වැඩි වුණා. බලමු මේ ඉස්සරහට අසන්න ප්ලේස් එක. ඔයා ගන්නකො මම පයින් යන්න. නෑ නෑ යා. බයි නෑ. විසු ජම්කි මේක තමයි ඒරියා එක. කැම්පින් වලට ගොඩක් අය එනවා. හැබැයි අලි ඉන්නවලු. ඒක නිසා පොඩි ඩේන්ජර් කේස් එකක් තියෙනවා. ප්ලේස් එක වලාකුළු වලට උඩින් ඉන්නේ. ඒ විදිහට පාත වලාකුළු. අතන ඉඳන් තමයි ආවේ කෝවිල වෙන්න. සම්පිත පාන්දරි. මෙන්න මෙතන ඉඳන් තමයි ආවේ කෝවිල වෙන්න. සුපිරිම. අහස ඉඳන් පොළොව බලන්න තියෙන්නේ. තව මෙහෙට උඩට තියෙනවා හැබැයි. අර අතන්ට ගියා ගියේ බයික් එක. හා. අර කෙරවල මකල් දෙන්නේ. පුනාගල මකල්දෙනිය view point එක. වෙනත් මේ වලාකුළු අපි බලමු පල්ලෙහා. ලංකාව නම් බලන තැන කොළ පාටනේ නැද්ද? මේ ඒරියා කනේ අර පිටරටවල වල අපි දකිනවා වගේ හිම ටිකක් එහෙම වැටුණා නම් සුපර්. පේනවා දුරින් නයින්ස් ගන්න මේ නෑ නෑ මොකක්ද මේ නිකන් කණු හයිවේ එකක් යනවාද ඒ වගේ කණු ටිකක් මට හම්බෙන්නේ නිකන් පාලමක් ගන්න මේක නිකන් අර ලිස්සොත් එම පල්ලල වැදිලා වැරෙනවා
අපි දැන් යන්න යන්නේ. එහෙනම් අපි ආය අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු. හොඳටම අමාරුයි. මහන්සි. වතුර කෙනපුවත් ඉවරයි. වතුර ගන්න දැනකුත් නෑ. පල්ලෙහා කඩවල වලට යන්න යනවනේ. ඔය කඩේකට යන්න. පල්ලෙමනේ යන්න ඉතින්. යමු. එහෙනම් අපි ආය අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.